අපේ පන්සල අපේ කමරක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා ගමේ පන්සල අපේ පන්සල අපේ කමරක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා අපේ ගම්වල අපේ දරුවන් සසුන්ගත කරවා නිවන් පුරවැද නිවී සැනහෙන මාවතේ යව්වා ගමේ පන්සල අපේ පන්සල අපේ කමරක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා අපේ ජාතිය අපේ ආගම අපේ බව කිව්වා අපේ දෙස බස අපේ පන්සල නිසාවෙන් රැකුණා ගමේ පන්සල අපේ පන්සල අපේ කමරක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා අපේ කමරක්කා අපේ ළඟ හිටියා අපේ කමරක්කා අපේ ළඟ හිටියා මම තමයි අම්පාරේ ධම්මෝදය හාමුදුරුවෝ පසුගිය සිකුරාදා උදේ නෙත් FM සේවයේ බැලුම්ගල වැඩසටහනෙන් විසිරුවා හරපු ඒ අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් අපේ ගමේ සියලුම දායක පිරිස මේ විහාරස්ථානයට සම්බන්ධ සියලුම දායක පිරිස අද එකතු වෙලා ඒ වෙනුවෙන් ඊට විරුද්ධත්වය පළ කරලා මෙවැනි පෞද්ගලික න්‍යාය පත්‍රයකට වැඩ කරන 3-4 දෙනෙකුගේ උවමනාවට අවශ්‍ය පරිදි රටටම සහ ජාත්‍යන්තරව මේ ප්‍රවෘත්ති විකාශ කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වලා අද මේ විරෝධතාවයක් අපේ දායක සභාව විසින් සංවිධානය කරලා කරගෙන යනවා. මෙවැනි දෙයකින් අපිට පේන්නේ එක් විදිහකින් තමන්ගේ මගේ අදහස අනුව තමන්ගේ මාධ්‍ය පුම්බා ගැනීමත් කාට හරි කෙනෙකුට මඩ ගහලා තමන්ගේ මාධ්‍ය පුම්බා ගැනීමත් ජාත්‍යන්තර වශයෙන් උත් දේශීය වශයෙන් උත් බෞද්ධ ආගමට විරුද්ධව කරන කුමන්ත්‍රණයකුත් මේ පිටුපස්සේ තියෙන බව අපිට හිතෙනවා. මෙවැනි ඉවක් බවක් නැතිව වැඩ කරන වැඩසටහන් මාධ්‍ය ආයතන පිළිබඳව යම්කිසි විදිහක පාලනයක් තිබිය යුතුයි. එහි නිලධාරීන් මේ වැඩසටහන විකාශය කළ වෙලාවේ පටන් දිගටම මගේ දුරකථන ඇමතුම් වල පැහැර හැරියා.
උත්තර දීම පැහැර හැරියා උත්තර දුන්නා. නමුත් අදාළ නිලධාරියා ගමනක් ගිහිල්ලා තව පොඩ්ඩකින් එන්නේ. ඔය ආදි වශයෙන් පැහැර හැරලා සෙනසුරාදා ඉරිදා දවස් දෙකක් ඉවර වෙලා සඳුදා වෙනකම් මේ සම්බන්ධව පැමිණිල්ලක් කරන්න කිසිම කෙනෙකු ඒ ආයතනය තුල නැති බව මට ප්‍රකාශ කළා. ඒ සියලුම දේවල් අනුව ඊටම පැහැදිලිව පේනවා මේ පිටුපස තිබෙන්නේ මඩ ගැසීමේ කුමන්ත්‍රණයක් මිස සත්‍යක් නෙවෙයි. එහෙම සත්‍යක් නැති බව ඔප්පු වෙන දෙයක් තමයි එම වැඩසටහනට තමන්ගේ හඬ ලබා දුන්නු අය මේ විහාරස්ථානයට සම්බන්ධ වෙලා ඉඳලා විහාරස්ථානයේහි නොඑක් වංචා දූෂණ කටයුතු වලට සම්බන්ධ වෙලා ඉඳලා ඒවා එලිදරව් වීම නිසා පැනලා ගිය උදවිය විසින් පෞද්ගලිකව කරගෙන යන ජාවාරම. ඒක තමයි හොඳම උදාහරණය. ඒ ජාවාරමට මෙවැනි වැදගත් මාධ්‍ය ආයතනයක නිලධාරීන් රැවටීම පිළිබඳව අපි බොහොම කනගාටු වෙනවා. එය නිවැරදි කර ගැනීමේ අවස්ථාව එම මාධ්‍ය ආයතනයට තවත් තියෙනවා. එවැනි කුඩා පිරිසකගේ රැවටෙන්නේ නැතුව විශාල වශයෙන් සමස්ත වශයෙන් මේ පිළිබඳ තොරතුරු හොයා බැලීමක් සිද්ධ කරනවා නම් එයින් මාධ්‍ය ආයතනයේ ගෞරවයත් රට ජාතිය ආගමේ ගෞරවයත් අපේ පෞද්ගලික අභිමානයත් රැක ගැනීමට පුළුවන් වෙනවා. එය ඔබ ආයතනයේ සතු වගකීමක්. දායක අපි මොකද චේතියාරාමයට විරුද්ධව මුද්දරගම net fm ආයතනය විසින් කරපු 6 වෙනි දින බැලුම්ගල වැඩසටහනෙන් කරපු චෝදනා අපි නම් කියන්නේ ඒක අසත්‍ය දේවල් අපේ ස්වාමීන් වහන්සේ කරන කියන දේවල් මෙහෙම අසභ්‍ය විදිහට ඒගොල්ලෝ කතා කරලා තියෙනවා ගමේ සමහරු. නමුත් ඒ කරපු ගිය දේවල් ඔක්කොම අසත්‍ය කියලා අපිට කියන්න පුළුවන්. මේ අපිත් ඉතින් ඒ ස්වාමීන් වහන්සේකින් වෙදහෙදකම් කරලා තියෙන අපිට සොයක් ලැබිලා තියෙනවා. ඉතින් සමහරු මොන විදිහට හිතාගෙන මොන වගේ දේවල් කරලා හිතාගෙන කරනවද කියන්න දන්නේ නැහැ. දැන් මේ දිනුවෙන් පවතින අපේ පන්සල මේ අපි නම් ප්‍රාර්ථනා කරන වැඩියෙන් පන්සල දිනු වෙන්න කියලා අපේ ස්වාමීන් වහන්සේ එහෙම නරක කෙනෙක් නෙමෙයි කියලා අපට තරේම කියා සිටින්න පුළුවන්. කලින් පටිගත කරලා සකස් කරලා සංශෝධනය කරලා අගට මුලට බද්ධ කරලා මැදට බද්ධ කරලා කරු වැඩසටහන. ඒකට එඩිට් කරලා තියනවා ඒගොල්ලෝ අගට දැන් අහපු අය දන්නේ නැති ඇත්තද කියන ඔය කියවා කොරාස ටේප් කරලා ඇතුල් කරලා. නමුත් ඔච්චර කරපු එකේ තාවුරුන්ගේ කිසිම වැරදි ප්‍රකාශයක් වැරදි තරක් විතර නැහැ. ඒක ආමදුර කරන ප්‍රතිකාර ගැන කියනවා. ඉතින් මේ දැන් අර මෙතන හිටියා වරුද්දෝෙන් ආපු අර විමලේද කවුද මොණ්ඩි ගහගේ මිනිස්සයා. ඒ මිනිස්සයාට එදා ඒ ප්‍රතිකාර වලින් පස්සේ හොඳට ඇවිදගෙන දුවගෙන ගියා ගේට්ටුව ළඟට. ඉතින් ආමදුරන් ආපුවාම කිව්වහම ඇත්තද දුවගෙන ගියාද ඒ වගේ ලැජ්ජා සහගත විදිහට තමයි ඒක ඉදිරිපත් කළේ. ඉතින් ඒකට අපේ විරෝධයක් ප්‍රකාශ කරනවා. අද අපි රැස්ුනේ අපි එදා තීරණය කළා. අපි පාගමනකින් මේ පැත්තෙන් නරහන්දියටත් මෙතනිනුත් ඉරුකුල දිහාට ගිහිල්ලා අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඒකට තමයි ඇවිල්ලා තියෙන්නේ. කවුරුත් මේකට බය වෙන්න කාරණයක් නැහැ. අපේ පන්සල අපි වරද්දක් කරන්නේ සාමකාමී උද්ඝෝෂණය කිරීමයි කිය හැමෝටම තියෙනවා. ඒක අපි අද කරනවා. ඒක ආරම්භ කරන්න තමයි එන්න කියලා තියෙන්නේ. ඉතින් මම මේ සිල්ලත්තන්ගෙනුත් ඉල්ලා හිටින්නේ පුළුවන් නම් එන්න. ඇවිද ගන්න බැරි අයට අපි එන්න කියන්නේ නැහැ. පුළුවන් නම් පුළුවන් අය එන්න ඔක්කොම. මොකද මේක පෙන්වන්න ඕනේ මේ අපේ දායකයෝ මේ මතේ ඉන්නවා කියන. ඒ බව දැන් කාටවත් පැහැදිලි වෙන්නේ. ඒගොල්ලන් විසින් ඒගොල්ලෝ උත්පාදනය කරගත්ත ප්‍රශ්න අපිට විසඳන්න බෑ. අනිත් අය ඔක්කොම ආසනේ වෙලා දකිමු. ඉතින් අපිත් තියන්නේ ඕකනේ. ඉතින් ඒ නිසා මේ ඒගොල්ලෝ අපුරගත්ත ඒවා ඒගොල්ලෝ කපා ගනී. අපිට ඒක විසඳන්න බෑ. අපි මැදිහත් තුන්නේ සාවද්ද ප්‍රකාශ දැන් මේ FM එකේම ගියා වුණා. හිටපු හාමුදුරුවෝ තායිලන්තේ ඉඳලා ඉන්න පන්න ගත්තා. මේ සභාව දන්නවා අපි හැමදාම රැස් වෙලා සාකච්ඡා කරලා යම් තීරණ අරගෙන ක්‍රියාත්මක කළේ මේ පන්සලේ. අපි වැරද්දක් වුණා නම් කියන්න කියලා. මේ හාමුදුරුවෝ සෝර්ත හාමුදුරුවෝ මෙතනින් යන්න දෙන්නේ නැතුව අල්ලගෙන අරගෙන ඇවිල්ලා කිව්වනේ මම මොකක්ද හාමුදුරන්ට කියලා තියනවද කියලා. එහෙම කියලා එහෙම හිටපු තන් වල අය හිටපු ලේකම්වරිය ඉතින් වැරදි ප්‍රකාශන ඔක්කොම කළේ. කොච්චර කැතද? ඉතින් ඒක අපි එක්ක ගැටලා හරියන්නේ නැහැ. ඒගොල්ලෝ කරපු දේවල් ඒගොල්ලෝ විඳවයි. දැන් අපි අපේ උද්ඝෝෂණයේ සාමකාමීව පවත්වනවා. පෝස්ටර් බැනර් අරන් යනවා. ඒකෙන් කවුරුත් සහභාගී වෙලා සාමකාමීව අපි පෙළකට ගිහිල්ලා යමු. අපි තුන් දෙනා විතර. ඔව් තරම අස කරන්න ඕනද කියලා හැත් ඉන්නවා. මේකද ඔව් අපි කාටවත් ගහන්න කාටවත් වයින් නෙමෙයි යන්නේ. පොදුවේ මාධ්‍ය ආයතනය විසින් කරපු දේ අපි හෙලා දකින්න කියන එක තමයි අපේ පරමාර්ථය. ඒක වැරදි. ඒක බොරුවක්. දායකෝ එක්ක කතා කළේ නැහැ. දායක සභාවක් තියෙනවා මෙහෙ ඇවිල්ලා සාකච්ඡා කළේ නැහැ. එලිපිට සාකච්ඡා කළේ නැහැ. හොරරහස වැඩසටහන ප්‍රයා කරලා. ඒකට සහයෝගය දෙන පිරිස් ගත්තාම හැමෝම ගත්තාම ප්‍රශ්න ඇති කරගත්ත දෙතුන් දෙනෙක්. ඉතින් ඒගොල්ලන්ගේ පෞද්ගලික මේකදී මේ
පන්සල නිග්‍රහ කරලා හාමුදුරුවෝ නිග්‍රහ කරලා හාමුදුරුවෝ මෙතනින් පන්නලා මේක දුවමනාව. ඈ කිසි කෙනෙක් බය වෙන්න එපා. බය වෙන්න කාරණයක් නැහැ. මෙතන වැරද්දක් නැහැ. අපි උත්සාහ කරන්නේ මේ පන්සල දැන් මේ පහුණ කාලය තුල මේ පන්සල ගෙනාපු ස්ථානය ගැන කාටවත් කියලා දෙන්න ඕනේ නැහැ. කියලා වැදිලා තිබුණ ජරා ජීර්ණ ස්ථානයක් මේ තරම් හොඳට මේ මෙතෙන්ට ගෙනේ හාමුදුරුවෝ මේගේ මහන්සිය. ඇවිල්ලා ධනිස් කාපුල් ඔක්කොම සෝද කර ගියා. අත පහක් හාමුදුරුවෝ ඉල්ලුවේ නැහැ. අත පහක් ඒගොල්ලෝ දුන්නෙත් නැහැ. ඉතින් එහෙම කීප දෙනෙක් කියන බොහෝ සුළු ප්‍රමාණයක්. ඒ නිසා අපි දැන් මේ පාගමන ආරම්භ කරන අපේ විරෝධය ප්‍රකාශ කරන්න.